ප්‍රී ස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දරුවාගේ විචාරශීලී චින්තනය වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගාව ඉන්න පුංචි බබා වටපිටාවට හැඩ ගැහිලා ජීවත් වෙන්න පුරුදු වෙන්න සාර්ථක පුද්ගලයෙක් ලෙස ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් විදිහට දේවල් ගැන ගැඹුරින් හිතලා කරුණු තේරුම් අරන් නිගමනවලට එළඹෙන එක තමයි මේ විචාරශීලී චින්තනය කියලා හඳුන්වන්නේ. අපේ පුංචි දරුවෙක් තුළ මේ විචාරශීලී චින්තනය ඇති කරවීමට අපිට කරන්න පුළුවන් ඉතාම සරල දේ තමයි දරුවාගෙන් නොයෙක් අවස්ථාවලදී ප්‍රශ්න අහන එක. හැබැයි මේ අහන ප්‍රශ්න පුංචි දරුවාට තේරුම් ගන්න පුළුවන් නිවැරදි ප්‍රශ්න වෙන්න ඕනේ. දරුවාගේ සිතීමේ පරාසය වැඩි වෙන ආකාරයේ ප්‍රශ්න වෙන්න ඕනේ. ඔයාට පුළුවන් දරුවට කතන්දරයක් කියලා දෙද්දී ඊළඟට මොනා වෙයිද කියලා කියන්න දරුවාට අවස්ථාවක් දෙන්න. ඔන්න එතකොට දරුවා හිතන්න පටන් ගන්නවා. චිත්තරූප මවන්න පටන් ගන්නවා. තර්කානුකූලව සිදුවීම් ගලපලා වචන ගොනු කරලා ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි දරුවන් අසන විට බුද්ධිය වැඩි වෙන විදිහට උත්තර දෙන්න ඕන. ඇයි අපි ඉගෙන ගන්න ඕන කියලා දරුවා ඇහුවොත් බුද්ධිය වැඩි වෙන්න සමාජයේ හොඳින් ජීවත් වෙන්න කියලා අපිට දරුවට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ක්‍රීඩාවකින් හරි පරාජය වෙලා දරුවා දුක් වෙනවා නම් හොඳින් ක්‍රීඩා කිරීමට අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමට කැපවෙන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් වල නිරත වෙන්න ඕනේ කියලා දරුවාට කියලා දෙන්න ඕනේ. එතකොට මේ පුංචි හිතට තේරුම් යනවා උත්සාහ නොකර කිසිම දෙයක් ලබාගත නොහැකි බව. ඉතින් ඒ වගේම දරුවාගෙන් කන්න කැමති මොනවද ඒ වගේ ප්‍රශ්න අහලා බලන්න පුළුවන්. දරුවන් නිතරම පවුල් පරිසරය තුළ තමාත් වැදගත් සමාජිකයෙක් කියලා ඒත්තු ගන්වන්න ඕනේ. ඉතින් අපි අහන ප්‍රශ්නවලට දරුවා දෙන පිළිතුර වැරදි වෙන්න පුළුවන්. ඒවට අපි සවන් දෙන්න ඕනේ. දරුවාගේ කතාවන් රසවත් බව පෙන්වමින් විස්තර අහන්න ඕනේ. ඉතින් මේ දරුවාගේ චින්තන හැකියාව වර්ධනය කිරීම කියන්නේ දරුවාව අනාගත ලෝකය සඳහා සූදානම් කරවීමයි. ඉතින් ඒක අපේ වගකීමක්. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි.